මම දැන් ඔයාලට පෙන්වන්න හදන්නේ conventional barbell deadlift එක. මොකද මම sumo deadlift එක කරන්නේ නැහැ. ඉතින් conventional barbell deadlift එක කොහොමද හරි විදිහට අපි කරන්නේ? කරන්නේ straps use කරන්නේ නැහැ. එතකොට belt use කරන්නේ නැහැ. මම උපරිම try කරන්නේ මගේ core strength එක build කරන ගමන් මගේ full body strength එක හදාගන්න. ඉතින් conventional deadlift කියන්නේ මේක fundamental compound exercise එක. අලුතෙන්ම පටන් ගන්න කෙනෙක් නම් ඔයාට වැඩි චැම්පියන් කෙනෙක් ඉන්නවා නම් ඒ එකම ටෙක්නික් එක තමයි එකම ෆෝම් එක තමයි මේ deadlift එකේ ගෙනියන්නේ. මම පළවෙනි ස්ටෙප්ස් එක ඔයාට මම පෙන්නන්නම්. අපි එතකොට legs තියාගන්න ඕන ප්‍රමාණය. මම හැම වෙලේම legs තියාගන්නේ මගේ hip එක තියෙන්නේ. hip එකත් එක්ක ඒ wide එකට තමයි තියාගන්නේ. ගොඩාක් මම close එක. හැබැයි close එකට කරන කට්ටියක් ඉන්නවා. ඒක ප්‍රශ්නයක් නෑ. ඒක වා බලන්න ඔයාගේ කොහොමද ඔයාට deadlift එක කරන්න පහසු. හරිද? මම හැම වෙලේම මගේ hip level එකට තමයි legs දෙක තියාගන්නේ. හරිද? මේ විදියට. ඊළඟ කාරණේ තමයි grip. මේකේ තියෙනවා මම ඉස්සෙල්ලාම කරේ ඇත්තටම මෙන්න මේ විදිහට mix grip එක. හරිද? මේකෙදි කාලයක් යද්දී මට තේරුණා දැන් මේ අතේ තියෙන ස්ට්‍රෙන්ත් එකයි මේකයි පොඩි ඉම්බැලන්ස් එකක් එනවා කියලා. ඒක නිසා මම මේකට කියන්නේ හුක් grip එක. හුක් එක තියෙන්නේ මේ විදිහට මාපට ඇඟිල්ල අපි අනිත් ඇඟිලි හතරෙන් මෙහෙම කරලා තද කරලා අල්ල ගන්න. එතකොට මාපට ඇඟිල්ල ඇතුලේ තියෙන්නේ අනිත් ඇඟිලි හතරම උඩ තියෙන්නේ. මේකට තමයි හුක් grip එක කියන්නේ. මේක දැන් මම කරන්න ආරං අවුරුදු 2ක් විතර ඇත්තරම ඒක මාරම හෙල්ප් එකක් වුණා මට. මොකද එතකොට මගේ අර තිබ්බ ඉම්බැලන්ස් ගතිය අර එක පැත්තකට වැඩියෙන් එනර්ජි එක කියන්නේ මේ එන්ගේජ් වෙන ප්‍රමාණයයි අනිත් පැත්තට ඒ ඔක්කොම හරි ගියා මේ අවුරුදු 2 ඇතුළත. අනිත් එක තමයි ඕවර්හෑන්ඩ් grip එක. එතකොට මේ විදිහට කියන්නේ මාපට ඇඟිල්ල මෙහෙම එළියේ හරිද? මේක ඕවර්හෑන්ඩ් grip එක. ඉතින් ඒ තුනෙන් එකක් ඔයාට යූස් කරන්න පුළුවන්. හැබැයි මම කියන්නේ යූස් කරන්න කියලා හැම වෙලේම හුක් grip එක පුරුදු වෙන්න ඉස්සෙල්ලාම ඔයාලට අමාරුයි හුක් grip එක. ඒ වුණාට පුරුදු වුණාට පස්සේ ඒක මාරම හෙල්ප් වෙනවා ඔයාගේ ඉස්සරහට ඔයාට weight lifting කරද්දී. හරිද? හරි. ඊළඟට අපි මේක lift කරන විදිය. ඕකේ හැම වෙලේම කියන්න ඕන මම මේක ඇවිල්ලා මයින්ඩ්සෙට් ගේම් එකක් ගොඩක්. ඔයා මේ බායක ළඟට එද්දී ඔයාගේ ඔළුව හදන් තියෙන්න ඕනේ. මම මේක උස්සනවා කියන එක. හරිද? මොකද මේක ඇවිල්ලා පොඩි තප්පර දෙක තුනක් ඇති ඔයාගේ මයින්ඩ් එක වෙනස් වෙන්න. හරිද? පොඩි නෙගටිව් දෙයක් ඔයාට දැක්කොත් එක්කෝ මොකක් හරි නෙගටිව් එකක් ඇහුනොත් ඒ වගේ දේවල් තියෙනවා. ඒක නිසා ඔයා හරි ඩෙඩ්ලිෆ්ට් කරන දවසට මාර විදිහට ફોකස් කරන්න ඕනේ. කියන්නේ තමන්ගේ තමි සින්දුවක් දාගෙන ෆුල් මෙන්ටලි ඒකටම රෙඩි වෙලා ඉන්න ඕනේ. එතකොට ඔයාට මාරම ලේසියෙන් කරන්න පුළුවන්. නැත්තම් වෙන්නේ පොඩ්ඩක් ඔයා තප්පරේ දෙකකට එහෙම වෙලා කෙලින්ම අර කියන්නේ අපේ මනස එහෙම යනවා කියලා එහෙම වුණ ගම ඔයාට අර හිතන් ඉන්න බර උස්සන්න බැරි වෙනවා. ඉතින් ෆස්ට් එකටම අපි මෙහෙම ෂෝල්ඩර් වයිඩ් එකට තියාගත්තා හිප් එක ගන්නට. හරිද? දැන් ගොඩක් අය ගන්න මේ විදිහට ඇවිල්ලිවලා ගොඩක් ටයිම් ඉන්නේ නැහැ මෙතන. හරිද? ඔයාලා දකින්න ඩෙඩ්ලිෆ්ට් එකේදී මෙතනින් ආවා. ඕකේ. මේ විදිහට එක එක්කිනාගේ තියෙනවා එක එක ඇක්ෂන්ස්. හරිද? යාලට ඒ කාලයක් තිස්සේ යාලා ඒවට පුරුදු වෙලා ඒ වලින් තමයි යාලා කරන්නේ. ඉතින් මම මේ විදිහට ආවා grip එක ගත්තා. එතකම් මම හුස්ම මොනවත් කරන්නේ නැහැ. හරිද? මේක හොඳට මම grip කරගන්නවා ඉස්සෙල්ලා. ඊට පස්සේ හරිද? ඊට පස්සේ මම මෙහෙම knee දෙක පොඩ්ඩක් stretch කරලා ඊට පස්සේ මම මේ විදිහට ගෙනල්ලා push කරනවා knee එක ඉස්සරහට. මේ විදිහට push කරලා ඊට පස්සේ shoulder blade දෙක මෙහෙම මේ shoulder blade පිටිපස්සට
පුෂ් කරලා chest එක උඩට. හරිද? ඊට පස්සේ තමයි බ්‍රේසින්. ඒ කියන්නේ හුස්ම අරගෙන කෝර් එක හොඳ ටයිට් එකේ තියලා ෆුල් ටයිට් එකේ. එතකොට අත් දෙකත් ෆුල් ටයිට් එකේ තියෙනවා. හරිද? ෆුල් කේජ් එකම ටයිට් වුණාට පස්සේ තමයි ලිෆ්ට් කරන්නේ. හරිද? නැතුව පොඩ්ඩක් හරි බෑක් එක මෙහෙම තිබිලා ෂෝල්ඩර් මෙහෙ තිබිලා ඒ විදිහට ලිෆ්ට් කරන්න යන්න එපා. ෆුල් ඔයාගේ ෆුල් බොඩි එකම හරියටම 100%ම එන්ගේජ් වුණාට පස්සේ මේ විදිහට කෝ එක ටයිට් ඊට පස්සේ උඩට රයිට් ආයෙත් ඒ විදිහට නැතුව 50ක් විතර රෙඩි වෙලා ලිෆ්ට් කරන්න එපා. ඒක හරියන්නේ නැහැ. දෙවෙනි සෙට් එක මම උපරිම රෙපිටේෂන් දෙකක් නැත්නම් තුනක් තමයි කරන්නේ. ඊට පස්සේ ෂෝල්ඩර් බ්ලේඩ් බෑක් ඊට පස්සේ ඉස්සරහට හොඳ ඩීප් බ්‍රීත් එකක් ගත්තා. කෝ එක ටයිට් එකේ වා shoulder blade back, core tight. ඉතින් මං හැමෝටම කියන්නේ මේ බෙල්ට් එක නැතුව කරන්න කියලා. හැබැයි මගේ අයිඩියා එක ඔයාගේ කෝර් ස්ට්‍රෙන්ත් එක හදාගන්න ඕන නම් බෙල්ට් එක නැතුවම try කරන්න. ටෙක්නික් එකයි ෆෝම් එකයි හරියට 100%ක්ම ගෙනියන්න PR කරන්න කලින්. PR එක නෙමෙයි මෙතන වැදගත්. ඔයාගේ ටෙක්නික් එකයි ෆෝම් එකයි ගනම ඊගෝ ලිෆ්ටින් වලට යන්න එපා. පුළුවන් තරම් වා හරි ටෙක්නික් එකට හරි ෆෝම් එකට කාලයක් කරගෙන යන්න අවුරුදු 3 4 5 6 කිසි ප්‍රශ්නයක් නැහැ. ඉතින් 260 අද නම් මම හිතන්නේ මට 260 ගණක් යන්න පුළුවන් කියලා. මගේ PR එක තියෙන්නේ 267යි 5ක් විතර. ඔයාලට කියන්නේ හුක් ග්‍රිප් එක තමයි හොඳම දැනට මම හිතන විදිහට ඩෙඩ් ලිෆ්ට් වලට හුක් ග්‍රිප් එක අමාරු ඉස්සල්ලාම හැබැයි පුරුදු වුණාට පස්සේ මාර වාසි. මං කිව්වේ මේක මෙන්ටලිම තමයි. හරිද? මයින්ඩ්සෙට් එකම තමයි. මයින්ඩ්සෙට් එක හදාගෙන තමයි මේකට බහින්න ඕනේ. ඉතින් අදට 220ක් ඇති. මට යන්න බෑ මීට වැඩි. එච්චර ලොකු එනර්ජි ගන්න නෑ අද. ඒක නිසා 220 ඇති මට. ඉතින් ඔයාලා මං හිතනවා මේක හෙල්ප් වෙයි කියලා ඔයාලට ඩෙඩ් ලිෆ්ට් ගැන ඩෙඩ් ලිෆ්ට් එකක් කොහොමද හරියට කරන්න කියලා පුරුදු වෙන්න. ඒත් එක්කම subscribe කරලා නැත්නම් අනිවාර්යෙන් please subscribe කරන්න channel එක. ඉස්සරහටත් මම සතියකට දෙපාරක් නැත්නම් තුන් පාරක් අනිවාර්යෙන් වීඩියෝ එකක් අප්ලෝඩ් කරනවා. එක්සර්සයිස් ගැන, ටෙක්නික් ගැන, ෆෝම් එක කොහොමද වෙන්නේ හැමදේම. එහෙනම් ඊළඟ වීඩියෝ එකෙන් හම්බෙමු. ජය වේවා.